හෙලෝ ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් නේද? ඔන්න ඉතින් වෙනද වගේම ගොඩක් ආදරෙන් මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් අදත් මට නිවාඩු දවසක්. නිවාඩු දවසේ පොඩි වැඩක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. අද හොඳට පායලා තියෙනවා. හැබැයි හවසට වහිත් දන්න ඒ තරම්ම හොඳටම අවුව සැරයි. දැන් වෙලාව 11:00 විතර ඇති. ඉතින් අර ගොඩාක් අවුව සැරයි මේ වෙලාවේ. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ මගේ ඇන්තූරියන් ටිකට පොඩි හෙවණක් සලසවන්න. ඉතින් මේ ඔයාලට මතක ඇති මෙතන කළු පාට මේ ටෙන්ට් එකක් දාලා තිබුණා. ඉතින් ඒක එක කොටසකට විතරයි, ඉතිරි කොටසේ මල් ටිකයි පැල ටිකයි ඔක්කොම පවුවට පිච්චෙනවා. ඒ නිසා හිතුවා මේ විදිහට පොල්ලතු පුවක් අතු ටිකක් දාලා ඉතිරි කොටසත් වහගන්න ඕන කියලා. ටෙන්ට් එක ගලවලා අයින් කරලා ඉවර වෙලා මමත් ඒ අතරින් පැල ටික සුද්ධ කරන්න ගත්තා. දැන් සමහර පැල ගොඩාක්ම මේ උසට හැදිලා. ඉතින් ඒවට පොල්ලිලි තියලා එහෙම හදන්න ඕන. ඒ තුර මෙතන මේ මං අර මේ දිය වැටකොළ ටිකක් පැල කරා. ඉතින් ඒ ටික හොඳට පැල වෙලා තියෙනවා. වලට පේනවා ඇති. ඉතින් එතනත් වල ටික එහෙම සුද්ධ කරලා දැම්මා. ඉතින් මේ විදිහට තමයි LBC අලි ගෙනල්ලා ඉවරලා මහත්තයා දැන් මේක මේ හදන ගමන් ඉන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන්න බලමු ඉස්සරහදී මොනවද වෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ දම් පාට ඇන්තූරියම් පැලේ. ඔයාලට පේනවා ඇති ටිකක් දණ්ඩ උසට ගිහිල්ලා තියෙනවා. ඉතින් අනිත් පැලත් මේ විදිහම තමයි. මෙහෙම උසට ගියාම කඩාගෙන වැටෙන්න යනවා. ඉතින් එතකොට තමයි මේ විදිහට පොල්ලෙලි තියන්න ඕනේ. එතකොට පොල්ලෙල්ල හොඳට තෙමුනට පස්සේ ඒකට හොඳට මුල් ටික අල්ලනවා. ඒ වගේම තමයි ඒ වගේ තැන් වලින් හොඳට පැලත් එනවා. මෙන්න මේ විදිහට තමයි හදාගත්තේ. නෙට් එක පැත්තකට මේ විදිහට ගැට ගහලා අනිත් පැත්තට අර පොල්ලත්තුයි පුවක් අත්තුයි දාලා මේ විදිහට පොඩියට හදාගත්තා. මේ LBC අලි ගහලා. ඉතින් දැන් නම් ලොකු හානියක් සිද්ධ වෙන එකක් නෑ මගේ ඇන්තූරියන් ටිකට. තිබුණ අවුව සැරේ හැටියට හොඳටම වැස්සා. ඉතින් දවල් 1:00 වගේ වුණාට හොඳටම වැස්ස පටන් ගත්තා. ඔයාලට පේනවා ඇති අර ගහපු නෙට් එකත් චුට්ටක් පහත් වෙලා තියෙන්නේ. ඒ අර වැස්ස සැර කමට. ඉතින් හොඳටම වැස්සා ඇන්තූරියම් පැල ටිකට. හැබැයි ගොඩාක් හොඳයි වතුර. මම නැත්තම් හවසට වතුර දාන්න කියලා හිටියේ. ඉතින් මේ විදිහට වැස්ස නිසා මට අද ඇන්තූරියම් පැල ටිකට වතුර දාන්න ඕනිත් නැහැ. ඉතින් දැම්ම නම් වැස්ස පායන එකක් නැහැ. තාමත් ටික ටික වහිනවා. ඔයාලට පේනවා ඇති හොඳටම අහස නිකන් අර බෙරුමෙන් වගේ තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ පේනවා ඇති වටේට කන්දෙත් මීදුම් බාලා තියෙන්නේ. හවසටත් හොඳටම වහී කියලා හිතනවා. මේ වැඩ ටික ඉවර කරලා දවල්ට කෑම හැදුවා. ඉතින් දවල්ට උයලා ඉවර වෙලා නාලා දවල්ට කෑවා. කාලා හොඳට ටිකක් නිදාගත්තා. මොකද හිතුවා වගේම වැස්ස හොඳටම සැර වුණා. ඊට පස්සේ ටිකක් නිදාගත්තා. නිදාගෙන හවස 5ට විතර ඇහැරියේ. ඉතින් ඒ වෙලේ තමයි අපිට කරන්ට් එක ආවේ. කරන්ට් එක ගිහිල්ලා තිබුණේ. දැන් මම මේ හවස 5ට විතර පොඩි කෑමක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. අද මම සීනි සම්බල් බනිස් තමයි හදන්න යන්නේ. ඉතින් මේක හරිම ලේසි මේ රෙසිපි එක. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ සීනි සම්බල් බන් එක. ඉතින් හරිම රසයි. බන් එක හරිම සොෆ්ට්. ඉතින් මේ විදිහට හදන්න ඔයාලත්. මම මෙතනට අරන් තියෙන්නේ අද පාන් පිටි 500ක්. පාන් පිටි 500ට ඊස්ට් මේස හැන්දක් එකතු කරගත්තා. ඊස්ට් වෙනමම වතුරේ පෙඟෙන්න දාලා නෙවෙයි, පාන් පිටි එකට තමයි එකතු කරගන්නේ. ඉතින් පාන් පිටි 500ට ඊස්ට් මේස හැන්දි 1යි, සීනි තේ හැන්දි 2යි, පොල් තෙල් තේ හැන්දි 2යි, එක බිත්තරයක් කඩලා ඒකටම දාලා ලුණු ටිකකුත් දාලා ඉස්සෙල්ලා හොඳට කලවම් කරගන්නවා. ඒ කලවම් කරගෙන ඉවර වෙලා තමයි දැන් මම මේ වතුරෙන් අනන්නේ. මේ වතුරත් රස්නේ වතුර. ඒ කියන්නේ අපිට අතෙන් අල්ලන්න පුළුවන් ගානේ රස්නේ වතුර. මොකද අපි ඊස්ට් එක පෙඟෙන්න තියුවේ නෑනේ. ඉතින් ඊස්ට් සීනි ඔක්කොම මේ පිටිත් එක්ක එකතු වෙලා
ක්‍රියා කරන්න ගන්න ඊස්ට් එක රස්නේ සාමාන්‍ය වතුරෙන් ඇනුවට පස්සේ රස්නේ වතුරෙන්. ඉතින් හොඳට මේ විදිහට අනා ගන්න ඕන. අතේ ඇලෙන්නේ නැති පදමට තමයි අනා ගන්න ඕන. එතනින් පස්සෙත් විනාඩි 5ක් විතර කාලයක් මේ විදිහට නීට් කර ගන්න ඕන හොඳට. එතකොට අපේ බන් එක ගොඩාක් සොෆ්ට් වෙනවා. ඉතින් එහෙම කරලා පැය භාගයක් විතර වෙන භාජනයකින් හොඳට වහලා පිපෙන්න තියන්න ඕන. දැන් මම මේ ලෑස්ති වෙන සීනි සම්බල් එක හදාගන්න. ඉතින් මුලින්ම කියන්න ඕන සීනි සම්බල් කිව්වට සීනි සම්බල් එකක් හදන විදිහටම නෙවෙයි ඇත්තටම මම මේ හදන්නේ. ඉතින් අර ගෙදර එවෙලට කන්නනේ. ඉතින් සීනි ටිකක් එකතු කරනවා තමයි මේකට. ඉතින් අර හරීම විදිහට නෙවෙයි හදන්නේ. ලොකු ලුණු ගෙඩි 4ක් විතර ඇති කියලා හිතුණා මට මේකට. ඉතින් ඒ නිසා තමයි මම මේ ලුණු ගෙඩි 4ක් ගත්තේ. මම ලුණු ගෙඩිය දෙකට කපලා ඊට පස්සේ එක පළුවක් ආපහු හරි මැදින් හරහට දෙකට පැලුවා. එතකොට අර පොඩි පොඩි කෑලිනේ කැපෙන්නේ. එතකොට මේ හරිම ලේසි අපිට අර මේ බන් එක ෆිල් කරන්න. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහට පොඩියට කපා ගත්තේ. ඉතින් ඔයාලට කැමති විදිහකට කපා ගන්න පුළුවන්. ඉතින් මේකට සීනි සම්බල්ම නෙවෙයි ඕන දෙයක් දාන්න පුළුවන්. ඉතින් මම අර සීනි සම්බල් බන් කියන නිසා සීනි සම්බල් එකක් තමයි හදාගන්නේ අර මගේ විදිහට. ඉතින් තෙල් ටිකක් මේ විදිහට තියලා රත් වුණාට පස්සේ මම දැන් මේ චුට්ටක් අර සුවඳ එන්න කරඳ මුංගු කරාමැටි දෙකක් කුරුඳු පොත්තක් ඉස්සෙල්ලා දාගන්නවා. එතනින් පස්සේ රාම්පි කරපිංච ටිකක් දාලා ටිකක් බැදෙන්න තියලා තමයි ඉතිරි ඒවා එකතු කරගන්නේ. ඉතින් එතකොට අර සීනි සම්බල් එක හරිම සුවඳයි. ඉතින් ආයෙත් කියන්න ඕන සීනි සම්බල් කියලා කිව්වට මේක මගේ විදිහට හදන එකක්. ඊට පස්සේ දැන් මම මේ ලුණු ටික තමයි හොඳට එකතු කරගන්නේ. ලුණු ටික මේ විදිහට එකතු කරලා ටිකක් හොඳට කලවම් කරගන්න ඕන. දැන් මම මේකට මේ කෑලි මිරිස් තමයි එකතු කරන්නේ. ඉතින් කෑලි මිරිස් රස අනුව සැර අනුව ඔයාලට එකතු කරගන්න පුළුවන්. සාමාන්‍ය ඉතින් උයන කෙනෙක් නම් දන්නවා ගෙදර කෑම හදනකොට ගෙදර කට්ටියගේ රස විදිහට හැදුවම හරි. ඉතින් සැර කනවා නම් සැරට සැර අඩුවෙන් කනවා නම් මිරිස් අඩුවෙන් දාලා හදා ගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගත්තේ කහ ටිකකුයි ලුණු ටිකක් එතකොට තුන පහ ටිකකුත් එකතු කරගත්තා. තුන පහ නම් හරියම පොඩ්ඩයි එකතු කරගන්න ඕනේ. ඊළඟට සියඹලා ටිකක් එකතු කරගත්තා. සියඹලා ඉස්ම නෙවෙයි. මං සියඹලා ඉස්ම එක හදා හිටියේ නෑ. සියඹලාට දෙකක් තුනක් මේ විදිහට මේකටම එකතු කරගත්තා. දැන් මම මේ එකතු කරගන්නේ සීනි. ඉතින් මම සීනිත් අපේ අර රස අනුව සීනි ටිකුත් මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලා මතක තියාගන්න ඕන පිටි ඩෝ එක අල්ලන්න කලින් අත් දෙකේම හොඳට පොල් තෙල් ටිකක් තවර ගන්න ඕන. නැත්නම් අත් දෙකේ ඇලෙනවා. දැන් මේ ඔයාලට පේනවා ඇති හොඳට පිටි ඩෝ එක පිපිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අරගෙන ඉවර වෙලා ඉස්සලා අර මං අයින් කරපු විදිහට අතේ අතමිට මොලවලා චුට්ටක් මේ අර ඇතුලේ තියෙන අර මේ වාතය අයින් කර ගන්න ඕන. එතනින් පස්සේ මෙහෙම අරගෙන ඔයාලට කැමති ප්‍රමාණයකට මේ විදිහට පොඩි පොඩි ගුලි වලට බෝල වලට කඩා ගන්න පුළුවන්. එතනින් පස්සේ තමයි අපි මේක මේ හොඳට තුනී කරලා ඉවර වෙලා සීනි සම්බල් දාලා බන් එක හදාගන්න. ඉතින් මම මේ වගේ ගානට තමයි බෝල ටික කඩාගන්නේ. පිටි බෝල තුනී කරගන්න කලින් අනිවාර්යෙන් තෙල් ටිකක් දාගන්න ඕන. මොකද නැත්තම් ඇලෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ විදිහට මම පොඩ්ඩක් ඉස්සෙල්ලාම අතෙන් හොඳට රවුමට ටිකක් තුනී කරගන්නවා. එතනින් පස්සේ තමයි මේ විදිහට මම රෝලින් පින් එකෙන් හදාගන්නේ. ඉතින් ඒකට හරි ලේසි ඒක හදාගන්න. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහට කරන්නේ.
ටිකක් හොඳට වැඩිපුර තුනී වෙනකොට තමයි මේ ලේසි. මොකද මම දැන් මේ බන් එක මේ අර එක එක විදිහටනේ මම අර හදනවා කිව්වේ. ඉතින් එතකොට චුට්ටක් අර එක උඩ අර පිටි කොටස් එනවා. ඉතින් ඒ නිසා තුනී වෙන තරමට අර බේක් කරනකොට හරිම ලේසි. දැන් මම මේ ලෑස්ති වෙන්නේ සීනි සම්බල් දාගන්න. මං සාමාන්‍යයෙන් හරිම මේ කියන්නේ ගොඩක් නෙවෙයි පොඩ තමයි එකතු කරගන්නේ. මොකද අර ගොඩාක් පිරුනමත් මේ කනකොට ටිකක් අපහසුයි. ටිකක් සැරත් වැඩි වගේ නිසා මං ටිකක් වැඩිපුර සැර දාගත්තා. ඒ කියන්නේ සීනි දෙකම සාමාන්‍ය අර එකට නිකන් රස එන විදිහට තමයි දාගත්තේ. ඉතින් මම මෙන්න විදිහට පොඩියට චුටි මෙහෙම කෑලි කපලා වලට පේනවා ඇති. එතනින් පස්සේ දන්නේ නැද්ද පොඩ්ඩක් අර පොඩි ඩිසයින් එකක් එන්න වගේ තමයි මේක මෙහෙම මේ දාගන්න. කියන එක පැත්තකට එක කෑල්ලක් දාලා අනිත් පැත්තෙන් ඒක වහනවා. එහෙම තමයි මේ කරන්නේ. බේකින් ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් තියලා මම මුළු ඔයිල් පේපර් එකේම මේ එක්ස්ට්‍රා ගන්න නැහැ. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. අර අපි මේ බන් එක තියෙන තැන හොඳට ටිකක් වටේ ටිකක් වැඩිපුර මේ එක්ස්ට්‍රා ගාගත්තම් ප්‍රමාණවත්. ඉතින් මේ විදිහට තියාගන්නවා. ඉතින් එකින් එක මේ විදිහට හදලා තියාගෙන අවසානට තමයි මම මේ ඔක්කොගෙම බිත්තර කහමන්ද අරගෙන ඉවරලා ගාන්නේ. ඉතින් ඔයාලට මේක ඔයාලා කැමති. ඔයාලට ඕන නම් YouTube එකේ සර්ච් කරලා එහෙම ගන්න පුළුවන්. ඔය එක එක විදිහට ලස්සනට මේ බන් හදනකොට එක එක ක්‍රම වලට හදන්න පුළුවන්. රෝස මල් වගේ හදන්න පුළුවන්. ඉතින් එක එක ක්‍රම වලට හදන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති විදිහකට එහෙම බලලා මෙහෙම හදා ගන්න පුළුවන්. දැන් මම මේ ටිකක් වෙනස් ක්‍රමයකට හදන්නේ. ඉතින් මේ විදිහට එක පැත්තකින් මැදට නමලා ඊට පස්සේ දෙපැත්තෙන් මෙහෙම නමලා ඊළඟට ආය පොඩ්ඩක් රෝල් කරනවා. මෙන්න මේ විදිහට. ඇත්තටම හරි සීනි සම්බල් බන් එක නම් හදන්නේ මේ විදිහට තමයි මම දන්න විදිහට. අර විදිහට නෙවෙයි. ඉතින් ඒක තමයි අර ගෙදර හදන්නනේ. ඉතින් කැමති විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මට අමතක වුණා මතක ඇතිවම මේක හදන අතරතුර ප්‍රීහීට් කරගන්න ඕන oven එක මම සෙල්සියස් අංශක 180ට විනාඩි 5ක් වගේ ප්‍රීහීට් කරගත්තා. ඉතින් එතනින් පස්සේ දැන් මම මේ බිත්තර කහමන්ද උඩින් තවරනවා. එතකොට ලස්සන පාටක් එනවා මේ බේක් වෙද්දී. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහට බිත්තර කහමන්ද තවරන්නේ. දැන් මම මේ හදාගත්ත ටික බේක් කරන ගමන් ඉන්නේ. ඉතින් සාමාන්‍ය විනාඩි 18ක් වගේ කාලයක් උඩ යට දෙකම හීට් වෙන විදිහට සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් තමයි දැන් මේ ටික මේ බේක් වෙන්නේ.
ඉතින් ඔන්න මේ තියෙන්නේ මම අද හදාගත්ත සීනි සම්බල් බන් එක. ඉතින් හැඩ දෙකකට හදාගත්තා. මේ වෙලාවේ නම් හරිම සුවඳක් එනවා. මොකද oven එකකින් ගත්ත ගමන් නිසා. ඉතින් මම හිතුවා අද දැන් රෑට මේවා කාලා කිරි එකක් බිව්වම ඇති කියලා. දැන් මම මේ ටික oven එකට ආපහු දාලා තියලා ඒ වෙලෙට චුට්ටක් විතර රත් කරලා ආපහු ගන්නවා රස්නෙම්ම. ඉතින් මම ඔයාලට මේක කඩලා පෙන්නන්නම් ඇතුළ කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා මේ බලන්නකො හොඳටම soft එකට තියෙනවා. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඉතින් ගොඩාක් අමාරු නැහැ. ඒ වගේම තමයි මෙන්න මේකේ මම අර පිටි කෑලි උඩින් අර තියලා හදාගත්තට මොකද ඒකත් එහෙම අර හයිය නැහැ. හොඳට තියෙනවා මේක විදිහටම. ඉතින් මේ තියෙන මේකේ ඇතුළ ඔයාලට පේනවා ඇති. අර පිටි අර ගොඩාක් නැහැ. පිටි ගොඩාක් තියෙනකොට දැන් අර කන්න අමාරු කියන්නේ බන් එක ගොඩක් වුණාම. ඉතින් ගාන්නට තියෙන්නේ. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ රෙසිපි එක වැරදින්නේ නැහැ. හොඳටම එනවා මේ විදිහට. ඒ නිසා මම කියන්නේ හදලා බලන්න පුළුවන් වෙලාවක ඉතින් ඔයාලත්. ඉතින් එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම් වෙනතුරු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මම ගිහිල්ලා එන්න. මම ASK හේවාරච්චි.